ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරන බව. නමුත් වර්තමාන සමාජයේ සිදුවෙන බොහෝ සිදුවීම් එක්ක ධර්මයේ ජීවත් වන බොහෝ මිනිසුන්ට ගැටලුවක් මතුවෙනවා ධර්මය තමන්ව ආරක්ෂා කරනවාද යන්න පිළිබඳව. සමහර විට මේ සමාජයේ එක් කොටසක් ධර්මානුකූලව ජීවත් වෙද්දී තවත් කොටසක් ධර්මයට පටහැනිව බොහෝ ක්‍රියාවන් වල නිරත වෙනවා. අන්න ඒ වගේ පහුගිය කාලවකවානුව ඇතුළත සමාජයේ තුල මතුවෙච්ච යම් ගැටලුවක් निराකරණය කරගන්නයි අද අපි සූදානම් වන්නේ. මේ ලංකාව කියලා කියන්නේ අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉතින් පහුගිය කාලවකවානුව තුල සමාජය තුල ඇතිවෙච්ච කතාබහක් තමයි මේ රට දියුණු කරන්නට බැරි වෙලා තියෙන්නේ බුදුදහම සහ ඒහා බැඳිච්ච සංකල්ප. අපේ විශ්වාසයන් නිසා අපේ රට දියුණු කරන්නට බැහැ කියන එක. බොහෝ විට බුදුදහමේ උගන්වන යම් යම් ධර්මකාරණා යම් යම් විනයකාරණා නිසා අපේ රටට සමහර දේවල් කරන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ කියලා බොහෝ අය චෝදනා කරනවා. ඒ නිසා ඒවා පැත්තක තියලා අර බටහිර රටවල් දියුණු වෙන විදිහට අපේ රට දියුණු කළ යුතුයි කියලා සමාජය තුළ යම් ආකාරයක කොටසක් මතයක් පළ කරන්නට පටන් අරගෙන තිබෙනවා. දැන් කෙනෙකුට මේ මතය දිහා බැලුවහම ස්වාමින් වහන්සේ හිතෙන්නට පුළුවන් දෙයක්ත් තියෙනවා. ඒ තමයි මේ කාරණාවේ යම් ඇත්තක් තියෙනව නේද? බටහිර රටවල් වල බුදුදහම පිළිගන්නේ හෝ බුදුදහමට අනුව කටයුතු කරන්නේ නැහැ. නමුත් ආර්ථික වශයෙන් සහ මේ ආර්ථික වශයෙන් තියෙන දියුණුවත් එක්ක සමාජීය වශයෙන් අපිට වඩා දියුණු තැනක මේ බටහිර රටවල් තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ බුදුදහම නිසා කරන කියන දේවල් වලින් අපිට සිද්ධ වෙන්නේ හානියක්ද කියන එක ආර්ථිකමය වශයෙන් අපි යම් වැටීමකට ලක් වෙලා තියෙනව නේද කියන එක පිළිබඳව කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී අහන්නේ මේ කියන කාරණාව අපි ධර්මානුකූලව පැහැදිලි කරගත යුත්තේ කෙසේද? මොකද බුදුදහම තුල ලෝතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දියුණු වෙන ආකාරය පිළිබඳව දේශනා කරලා තියෙනවා. නමුත් අපි ඒ නිවැරදිව පිළිපදිනවද? එයින් එහාට ගිහිල්ලා දියුණුව වෙනුවෙන් අපිට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳව අපි පැහැදිලි කරගත යුතුයි. අවසරයි ස්වාමීන් වහන්සේ, මෙන්න මේ කාරණාව පිළිබඳව අද ධර්ම යාත්‍රා වැඩසටහනෙන් පැහැදිලි කරලා දෙන මෙන් මේ මොහොතේදීම ඔබ වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. මේමයි මාත්‍යෝ ලෝතර බුදුරජාණන් වහන්සේ මුලින් දුක කියන කාරණය අපි පෙන්නනවා. පෙන්නන දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතු දෙකක් නෑ. දුකට හේතුව ඔබ තුලම සකස් වෙන තෘෂ්ණාව කියලා පෙන්නනවා. දුක නැති කරන්න නම් නැති කල යුත්තේ තෘෂ්ණාවයි කියන කාරණය පෙන්නලා ඒ දුක නැති කිරීම දෙසා තෘෂ්ණාව නැති කල යුත්තේ ඔබමයි කියන කාරණය පෙන්නලා මහත්ව නැති කිරීමේ මාර්ගය දේශනා කරනවා. ඒතකොට දුක නැති කර ගැනීමේ මාර්ගය දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට සම්මාදිට්ඨිය මතු කරලා දෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි අංගය. ඒතකොට සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ පිළි අරගෙන මේ චතුරාර්ය සත්‍ය පිළි අරගෙන දුක තමා තුළින් දැකලා තෘෂ්ණාව දැකලා මම මේ තෘෂ්ණාව නිරෝධය කරනවා තුනී කරනවා ලෞකික සැප ලබනවා ලෝකෝත්තර සැප ලබනවා කියලා දැකලා එයා ආරෂ්ඨාංගික මාර්ගයට බැහැලා මහත්වයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් ධර්ම රත්නය කෙරෙහි ගරුත්වයෙන් සංඝ රත්නය කෙරෙහි ගරුත්වයෙන් මහත්මයා ජීවත් වෙනවා. ඒක මහත්යාට සැපයක්ද දුකක්ද? සැප. බුදුරජාණන් වහන්සේට ගරු කරන කෙනා ධර්ම රත්නයට ගරු කරන කෙනා සංඝ රත්නයට ගරු කරන කෙනා සමින් වරදක් වෙන්න විදිහක් නැහැ. දැන් ඔය සම්මාදිට්ඨිය පළවෙනි. දෙවෙනි එයා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවිතේ දකින්න. එයා දකිනවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. එහෙම දැකලා එයා අයහපතෙන් මිදිලා එයා යහපත තුල ජීවත් වුණා මහත්යාට ඒක දුකක්ද සැපද? සැප. ජයද්ද පරාජයක්ද? ජය. ඊළඟට දැන් තුන්වෙනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය. මහත්යා හැම වෙලාවෙම හිතනවා මම මැරෙන මොහොතේම පටිච්ච සමුප්පන්නව නැවත උපතක් ලබනවා. ඒ උපත ප්‍රේත උපතක් වෙන්න බෑ. ඒ උපත තිරිසන් උපතක් අසුර උපතක් නිරේත යන උපතක් වෙන්න. එසා මම මේ උපත දිව්‍ය උපතක් බ්‍රහ්ම උපතක් මනුස්ස උපතක්ම කරගන්නවා කියලා හිතලා මහත්යා යහපත තුල ජීවත් වීම මහත්යාගේ දයද්ද පරාජයක්ද? දැන් මේ මාර්ගය කියන්නේ
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය. එයා දානේ ආනිසංස දකිනවා වර්ණය සැපේ බලය දකිනවා ජනතාව තුළ අත්විඳින මේ වර්ණය සැපේ බලය අපිට ලැබුණේ දානීය ඵලයෙන්මයි. මේ ජනප්‍රිය භාවය මේ භවභෝග සම්පත් මේ සියල්ල අපිට ලැබුණේ සීලේ ඵලය නිසාමයි. ඒ නිසා මම තව දානය තුල ශක්තිමත් වෙනවා. තව සීලය තුල ශක්තිමත් වෙනවා. මාත්ව එහෙම වුණොත් ඒක යාට ජයද්ද පරාජයක්ද? එනම් මාත්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් පරාජය කරා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියදී දෙන්නේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. හැම දරුවෙක්ම හිතුවොත් මේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් අපිව පෝෂණය කරන්න රැක බලා ගන්න කියලා පෙරලා අම්මා තාත්තාගේ යුතුයකම් පක්ෂයේ උපකාරක ධර්මයන් සකස් කොට ගත්තොත් මාත්‍යෝ ඒ දරුවා කොයිසා වාසනාවන්ත දරුවෙක්. දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන මොකද? හොඳේ. ඒතකොට ඕපපාතික සත්වයින් උපදිනවා. අන්න සම්මාදිට්ඨිය අර දෙවියේ බ්‍රහ්මයේ කෝපපාතික ඉපදෙනවා ප්‍රේතෙක් මිනිසතේ කෝපපාතික ඉපදෙනවා මම නම් ඕපපාතික ප්‍රේතෙක් මිනිසතෙක් වෙන්නේ නැහැ. මම දෙවියෙක්මයි වෙන්නේ මම ඕපපාතික බ්‍රහ්මෙක්මයි වෙන්නේ. මාත්‍යෝ ඒක ජයද්ද පරාජයද්ද මිනිස්සෙගේ ජයක් නැහැ. මේ ජීවිතේම සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. මට මේ සතර ආපාදුකෙන් මිදෙන්න පුළුවන්. මන් නැවත තිරිසන් සතෙක් වෙන්නේ නෑ මන් නැවත ප්‍රේතෙක් වෙන්නේ නෑ මන් නැවත නිරිසතෙක් වෙන්නේ නෑ මන් නැවත අසුරෙක් වෙන්නේ නෑ. එහෙම හිතලා මහත්තයෝ එයා මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ උදෙසා ඡන්දය ඇති කරගත්තොත් ඒක යහපතක්ද අයහපතක්ද ජයද්ද පරාජයක්ද? එහෙනම් මහත්තයෝ සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බුදුදහමේ මේ සම්මා දිට්ඨිය සමාජය තුල තියෙනවා නම් සමාජය තුල ජීවත් කරනවා නම් ජනතාව තමා තුලින් මාත්‍යෝ ඒක කවදාක්වත් සමාජයේ පරාජයකට හේතු වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඊළඟ දේශනා කරන්නේ මොකද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඔන්න ධර්මයේ. તો සම්මා සංකප්පයන් තුලින් කෙනෙකුට හිංසා කරන්නේ නැත්නම් කෙනෙකුට වෛර කරන්නේ දේශ කරන්නේ නැත්නම් කෙනෙක් ලෝභ දේශ මෝහයන් දුරු කරලා අලෝභ ආදේශ අමෝහයන් තුල ජීවත් වෙනවා නම් මහත්යෝ මේ මනුස්ස සමාජයේ කොච්චර ලස්සන වේද? අද මොනසා අවිහිංසාවක් සමාජය තුල තියෙනවා. මේ අවිහිංසාව නිසා මහත්යෝ මොනසා ද්වේෂයක් සමාජගත වෙලා තියෙනවා. මොනසා හිංසාවක් සමාජය තුල තියෙනවා. ඒ හිංසාව නිසාම මොනසා ද්වේෂයක් සමාජගත වෙලා තියෙනවා. ඒතකොට මේ සියල්ල තුලින් තව අපි පෝෂණය කරන්නේ මොකද්ද? ඕකේ. මේකම සංකප්පයක් සමාජය තුල. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ලස්සන මාර්ගයක් කියනවා. සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්න. මේ ධර්ම රත්නේ මේ 84000 ධර්ම රත්නය තුල තියෙන දේ ජීවිතයට එකතු කරගන්න. ඒ අතීතයේ මහා සංඝ රත්නයගේ ඇවතුම් පැවතුම් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න ගුණය තේරුම් අරගෙන සංඝයා තුලින් ජීවිතයට ලබා ගන්න තියෙන ශක්තිය ලෞකික අධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතයට ළඟා කරගන්න. ඊට පස්සේ කර්මයේ කර්මඵල විශ්වාසය තුල අයහපතේ නම් වෙන්නේ මහත්යෝ අද කවුද මහත්යෝ යහපතේ යෙදෙන්නේ? යහපතේ යෙදෙන කෙනා අද සමාජයේ පිළිගන්නේ නැහැ. යමෙක් යහපතේ යෙදුනොත් එයාට hina වෙනවා. එයාට දේශ කරනවා. එයාව විවේචනය කරනවා. කෙසේ හෝ එයා අයහපතේ යොදා ගන්න. එහෙනම් මහත්යෝ මේක ධර්මයේ වරදක්ද? බුදුරජාණන් වහන්සේගේ වරදක්ද? මාර්ගයේ වරදක්ද? නැහැ. පාටිච්ච සමුප්පන්න උපදා ගැන කවුද හිතන්නේ කියලා බලන්නකෝ. පාටිච්ච සමුප්පන්න උපදා පිළිබඳ අපිට පූර්ව ආදර්ශ දෙන්න ඕනේ. අදම්මික සූත්‍රයට අදාළව එක රාජ්‍ය නායකයා, දෙක අගමැතිතුමා, තුන ඇමති මණ්ඩලය, හතර මන්ත්‍රී මණ්ඩලය, පහ මහා සංඝරත්නය. මහත්යෝ පාටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසයෙන්ද මේ කටයුතු කරන්නේ? අද ජනතාවට කන්න බොන්න නැහැ. අහිංසක පුංචි දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. බරපතල වූ දේශපාලන ත්‍ස්තවාදයක් සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. එදා තිබ්බා වූ කොටි ත්‍ස්තවාදයට වඩා මහත්යෝ බරපතල දේශපාලන ත්‍ස්තවාදයක් සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ දේශපාලන ත්‍ස්තවාදයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. මහත්යෝ මෙවැනි දේශපාලන ත්‍ස්තවාදයක් පෙනි වර්ණනා කර මේ විදිහට නීති ආනුකූලව ක්‍රියාත්මක වෙද්දී මහත්යෝ මනුෂ්‍යයා පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයෙන්ද මේවා කරන්නේ නැහැ. රට ගැන හිතන්නේ නැහැ, ජනතාව ගැන හිතන්නේ නැහැ, සම්මා සම්බුද්ධ ශාසනය ගැන හිතන්නේ නැහැ, අනිකුත් අන්‍ය ආගමික ජනතාව ගැන හිතන්නේ
අව්‍යාපාදය නැහැ. ජීවිත ද්වේෂයෙන් පිරීලා හිංසාවෙන් පිරීලා මාත්‍යෝ අහිංසක දරුවාගේ පටන් සමාජයේ විඳින දුක එයයි දකින්නේ නැහැ. එහෙනම් මාත්‍යෝ මේක ධර්මයේ වරදක්ද? මේක බුදුරජාණන් වහන්සේගේ වරදක්ද? මේක බුදුදහම ක්‍රියාත්මක වීමේ වරදක්ද? බුදුදහම ක්‍රියාත්මක නොවීමේ වරදක්ද? බුදුදහම ක්‍රියාත්මක නොවීමේ වරදක්. සම්මා දිට්ඨිය පොතලෙකවත් නැහැ. ඒතකොට සම්මා සංකප්ප දුර්වලයි. ඒ දුර්වල නිසාම සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ ආජීවාර්ථමක සීලයන්ට අදාළ ධර්මතාවයන් බරපතල ආකාරයෙන් සමාජය තුළ බිඳ වැටෙනවා. ඒ කියන්නේ සීලය බරපතල ආකාරයෙන් අර්බුදයකට ලක් වෙලා කියනවා. මාත්‍යෝ ලෝකේ වෙනත් රටක් ගන්න, බටහිර රටක් ගන්න, නවසීලන්තය ගන්න, කැනඩාව ගන්න, ස්විට්සර්ලන්තය ගන්න. ඔය වෙලි කිසිම රටක මහත්යෝ හොරකම කියන දේ සමාජගත වෙලා නැහැ. දේශපාලනය තුළ හොරකම කියන කාරණේ සමාජගත වෙලා නැහැ. රාජ්‍ය සේවය තුළ හොරකම කියන කාරණේ සමාජගත වෙලා නැහැ. ජපානයේ වගේ රටක පුංචි හොරකමක් වුණොත් මාත්‍යෝ දෙන්න තියෙන බරපතලම දඬුවම එයිද දෙනවා. නීති පනවලා බලවත් ආකාරයෙන් මහත්වෝ ඒව පාලනය කරන්න කියලා. නමුත් ඒ අය මහත්වෝ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව සීලය තකන්නේ නැහැ. ඒගොල්ලෝ පන්සිල් ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ පන්සිල් ගන්න දන්නේ නැති වුණා. පන්සිල් සමාදන් නොවුනත් මහත්යෝ ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ රටට, තමන්ගේ ජාතියට, තමන්ගේ ආගමට, තමන්ගේ මව්බිමට ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, හිංසා කරන්නේ නැහැ. ඉතින් මහත්යෝ එහෙමනම් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපේ රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? බුදුදහම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. බුදුදහම නැති රටවල් වල ඒ ජනතාව තුළ තියෙනා වූ ගුණාත්මක භාවයවත් බුදුදහම කියාගෙන අපි තුළ ඇත්තේ නිතිමහත කවුරු වගේ කියනවා. බුදුරජාණන් වහන්සේට වගේ කියන්න ඕනේ, මහා සංඝරත්නයට වගේ කියන්න ඕනේ. වෙන රටක මාත්‍ය රාජ්‍ය නායකයෙක් අවුරුදු 5ද 10ද රජය කරලා ගෙදර යන්නේ මහත්යෝ තමන්ගේ පෞද්ගලික වාහනේ. ඒ යන්නේ තමන්ගේ පෞද්ගලික ගෙදරට. ඒ ගෙදරට ගියාට පස්සේ ආරක්ෂක නිලධාරීන් ඒගොල්ලන්ට නැහැ. මහත්යෝ අපේ රටේ මොකද්ද වෙන්නේ? ජනාධිපතිතුමා මැරුණට පස්සේ නෝනටත් ගෙදර දෙනවා. ඒ ආරක්ෂාවක් දෙන මහත්යෝ මෙවැනි රටක් ලෝකේ කොහෙවත් නැහැ. මම නම් දන්නේ මෙවැනි රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා අපේ බුදුදහමට බැලලා වැඩක් නැහැ. සීලය පරිපූර්ණ වශයෙන්ම දුර්වලයි. මේ වගේ දුර්වල සීලයක් මහත්යෝ ඔය කිසිම දියුණු බටහිර රටක නැහැ. නමුත් හෙට දවසේ ඔය කැනඩාව වේවා, නවසීලන්ත වේවා, ඔය ඕස්ට්‍රේලියාව වේවා පත් වෙන රාජ්‍ය නායකයා හොරෙක් වුණොත්, රාජ්‍ය නායකයාගේ දෙවනියා හොරෙක් වුණොත්, ඒ හොරු නිසා එමෙති මණ්ඩලය, മന്ത്രി මණ්ඩලය හොරු වුණොත්, ඒ අය නිසා නිලධාරීනුත් හොරු වුණොත් අපේ රටට වඩා පල්ලෙහා තත්ත්වයට ඔය රටවල්. නමුත් මහත්වෝ ඒගොල්ලෝ එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ රටට ආදරේ, තමන්ගේ ජනතාවට ආදරේ, තමන්ගේ රටේ ආත්මගරුත්වයට ආදරේ. නමුත් ඒගොල්ලෝ සම්මාදිට්ඨිය දන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. ඒ නිසා මහත්වෝ ඊට වඩා ශ්‍රේෂ්ඨ ධර්මයක් අපි තියාගෙන අපි මේ ධර්මයේ ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒතකොට වань සම්මා දිට්ඨිය අපේ දුර්වලයි, සම්මා සංකප්ප අපේ දුර්වලයි, සීලයට අදාළ මාර්ගාංග 3ම දුර්වලයි. ඒ නිසාම සම්මා වායාමයන් දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසාම සම්මා සතිය යහපත් සිහියක් අපිට නැහැ. කුසලයේ අකුසලයේ පිළිබඳ විශ්වාසය අපි දන්නේ නැහැ. දුස්සීලභාවයේ පිළිබඳ තියෙනා වූ යථා තත්ත්වය අපි අඳුරන්නේ නැහැ. ධර්මයේ අධර්මයේ අපි තේරුම් අරගෙන නැහැ. අපි එහෙම තේරුම් ගත්තා නම් අපි දුස්සීලභාවයෙන් බැහැර වෙලා සීලය තුල ශක්තිමත් වෙනවා. බටහිර ජාතීන් දන්නවා අපි දුස්සීල වුණොත් අපේ රටත් හොරුන්ගේ රටක් බවට පත් වෙනවා. අපි දුස්සීල වුණොත් අපේ රටවල් වල ආර්ථිකය බිඳුවට වැටෙනවා. ඒ මොනොත් මුළු ලෝකෙම අප්‍රසාදය අපිට ලැබෙනවා. අන්න සම්මා සතිය. ඒ නිසා මහත්වෝ ඒ සම්මා සතිය අපි තුල නැහැ. අපි තුල ඒ සම්මා සතිය නැහැ. දෙයනේ මේ විදියට හොරකම් කළොත්, මේ විදියට වංචා කළොත්, මේ විදියට හැසිරුණොත් අපේ රට බිඳුවට වැටෙනවා කියලා විශ්වාසය. බිඳුවට වැටෙද්දී මහත්වෝ තව තව හොරකම් කරන්නයි බලන්නේ හැම කෙනෙක්. ඒ නිසා සම්මා සතිය. ඉතින් සම්මා සතියක් නැත්නම් සම්මා සමාධියක් ඇත්තේ නැහැ. ඉතින් සම්මා සමාධියක් නැති වුණ තැන ඒ සමාධිය තුල තියෙන පංච නීවරණ පමණයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. විසිරුණු සිතක් සැකයෙන් ජීවත් වෙන මනුස්ස සමාජයක් තමයි අපිට තියෙන්නේ. ඉන් එහා දෙයක් අපිට නැහැ.
ඒ සමාජය අපේ සමාජයේ බිඳුවට වැටිලා තියෙනවා නම් ඒ බිඳුවට වැටුනේ බුදුදහම අනුගමනය කරන්න ගිහිල්ලා නෙමෙයි. අපි බුදුදහම සැබෑ ලෙස අනුගමනය කළොත් මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට අදාළව මේ රටේ රාජ්‍ය පාලනය සකස් වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ට අදාළව සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර ගිහිල්ලා ජනතාවට අවශ්‍ය පොහොර ටික, ජනතාවට අවශ්‍ය බීජ ටික, ජනතාවට අවශ්‍ය වගා ණය ටික නියමාකාරයෙන් බෙදලා දීලා ඒ වගේම සමාජයේ ජීවත් වෙන ලැබරියගේ පටන් කාන්තා පක්ෂයට දිය යුතු ආත්මගරුත්වය ලබලා දීලා ඒ වගේම මේ රටේ සියලුම පූජනීය පක්ෂයේ මහා සංඝරත්නය ඇතුළු ඒ සියලු දෙනාට අවශ්‍ය සිව්පසය සපයලා මාත්‍යෝ රජතුමා රාජ්‍ය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ ධර්මයට අදාළව කටයුතු කළොත් මාත්‍යෝ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම රට බවට පත් වෙන්නේ අපේ රට. නමුත් මාත්‍යෝ මේ උතුම් ධර්මයන් තේරුම් ගන්න අපි හැමෝටම බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැමෝගෙම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව නැහැ. ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොකද්ද? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. ඒතොර මේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා මාත්‍යෝ යම් දවසක විදර්ශනාත්මකව සමවෙන වෙලාවෙ තමයි අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. උතුම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට රහත් වෙන අවස්ථාව දක්වා උතුම් රහත් ඵලය දක්වා අපි තුල පෝෂණය වෙන්නේ. ඉන් මෙහා අපි හැම කෙනාගේම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමාන නැහැ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මගේ වැඩිලා තියෙන ප්‍රමාණයට වඩා මහත්යාගේ වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මේ මහත්යාගේ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ වගේමයි සද්ධානුසාරී, ධම්මානුසාරී දෙන්නා තුල තමයි අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ විදිහට වැඩි වෙන්නේ. නමුත් මහත්යෝ පෘථග්ජන කෙනා තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් කිසිම දෙයක් වැඩිලා නැහැ. මොකද පෘථග්ජන කෙනා තුල සද්ධා කියන ඉන්ද්‍රිය වැඩෙන්නෙම නැහැ. නමුත් වීර්යය තියෙනවා. ඒක මිච්ඡා වීර්යයක් හැටියට, මිච්ඡා සතියක් හැටියට, මිච්ඡා සමාධියක් හැටියට, මිච්ඡා ප්‍රඥාවක් හැටියටයි වැඩෙන්නේ. මොකද සද්ධා ඉන්ද්‍රියක් ඒගොල්ලන්ට නැහැ. එනමාත දැන් සමාධිය දැන් මේ ගොඩනැගෙන්නේ මේ විදිහටනේ. ඒතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල වෙනකොට, සද්ධර්ම ශ්‍රවණය දුර්වල වෙනකොට, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට මහත්වෝ අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය දුර්වලභාවයට පත් වෙනවා. ඒතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය දුර්වල වෙන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරේ සතිය සිහිය අපෙන් පැහැර වෙනවා. තෘෂ්ණාව දුකට හේතුව කියලා දකින්නේ නැහැ. ඒ නිසා සැප සෙවීමේ නාමයෙන් තව තව අපි තෘෂ්ණාවම වඩනවා. තෘෂ්ණාව වඩන්න යද්දී අපි අනිවාර්යයෙන්ම බරපතල ආකාරයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බැහැරට යනවා. බැහැරට යන්න මහත්වෝ අපි සද්ධානුසාරී, ධම්මානුසාරී තැන් දෙකෙන් පිළිලා අපි පුතග්ජන තැනට හැදෙනවා. දැන් මේ සමාජය තුල නැගෙන රැල්ල ඒකයි. මේක මේ සුන්දර ධර්මයක් මහත්වෝ. මේ සුන්දර ධර්මයේදී මේ මොහොතේ පංච උපාදානස්කන්ධ මායя මේ පංච උපාදානස්කන්ධ මායя කියන්නේ වසවර්ති මායя නෙමෙයි. මේ අවිද්‍යාව තුලින් සකස් වෙලා පංච නීවරණ තුලින් පෝෂණය වෙලා තෘෂ්ණාවෙන් තව තව ශක්තිමත් වෙන මේ පංච උපාදානස්කන්ධ මායя මාත්‍යෝ මේ මොහොතේ උත්සාහ ගන්නේ අර සද්ධානුසාරී, ධම්මානුසාරී කියන තැන් දෙකේ ඉන්න පිරිස එතනින් පල්ලෙහාට පෘථග්ජන තන්ටයිද දාන්න. ඊට අදාළ ධර්මයන් තමයි මේ සමාධිගත වෙන්නේ. පංච උපාදානස්කන්ධ මායя, අවිද්‍යාව, තෘෂ්ණාව හොඳාකාරව දන්නවා. සෝවාන් ඵලයට පිළිබඳ අපි හිතන්න පතන්න කරදර වෙන්න ඕනේ නැහැ. මේ වෙලාවේ එකම උත්සාහය, අවිද්‍යාවේ එකම ශක්තිය යොමු වෙලා තියෙන මාත්‍යෝ අනිවාර්යයෙන්ම මේ සද්ධානුසාරී, ධම්මානුසාරී තැන්වල ඉන්න අය අසත්පුරුෂ ආශ්‍රය තුල, අසත් ධර්මයන් තුල, ඒ අසත් ධර්මයන් අනුවණින් මෙනෙහි කිරීම තුල අනිවාර්යයෙන්ම සද්ධානුසාරී, ධම්මානුසාරී තැන් දෙකෙන් ඇදලා පෘථග්ජන කියලා තැනට දාන්න. ඒ හඬ තමයි අපිට මේ ඇහෙන්නේ. මොකද සිංහල බෞද්ධ අම්මලගේ, තාත්තලගේ දරුවෝ කියනවා අපිට ආගමක් අවශ්‍ය නැහැ. ආගම බාධාවක්, ආගම දියුණුවට බාධාවක්, ආගම සැපේට බාධාවක්, ආගම දියුණුවට බාධාවක් කියන්නේ කොහොමද? සමාජය තුල සීලය වැඩෙනවා නම්, අවිහිංසාව වැඩෙනවා නම්, කර්මයේ කර්මඵල විශ්වාසය වැඩෙනවා නම් සමාජයේ කවදාකවත් මාත්‍ය සංවර්ධනයට බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සංවර්ධනයට රුකුලා, ආර්ථිකයට රුකුලා. නමුත් අද ප්‍රශ්න වෙලා තියෙන මාත්‍යෝ අවිද්‍යාව වැඩි වෙන්න ඒ කියන්නේ ජනතාවගේ පංච නීවරණ වැඩි වෙන්න අනිවාර්යයෙන්ම අපි ඉන්ද්‍රිය ධර්මයන්
අන්ත දුර්වලභාවයට පත් වෙලා පෘථග්ජන කියන තැනට වැටුණාට පස්සේ මාත්‍යෝ අපි ලෝකයේ දකින්නේ චතුරාර්ය සත්‍යයන්ට අදාළ නෙමෙයි. අපි සාධාරණේ ප්‍රතික්ෂේප කරනවා. අපි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. අපි සංඝරත්නයේ ධර්ම රත්නයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරපු තැනම ඒ පෘථග්ජන භාවයේ පාර කියන්නේ මාත්‍යෝ සතර අපායටමයි. මිත්‍යා දෘෂ්ටික භාවයේ තමයි. මේ සමාජයෙන් ඔය ගමන යන්නේ. ඒක ඔය ගමන අහම්බයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගන්න පස්තිකේ ප්‍රමාණයටයි තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගත්තා ඉන්නේ කියලා. ඒකයි මේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. මේ නියසිලට ගත්ත පස්තිකයි තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත්තා ඉන්නේ. ඒකයි සද්ධානුසාරී ධම්මානුසාරී සයින් ඉහළට ඉන්නා වූ පිරිස. ඉන් මහ පොළවේ පස් ප්‍රමාණයට ඉන්නේ මාත්‍යෝ අසද්ධාව තුළ ජීවත් වෙන අමූලික අසද්ධාව තුළ ජීවත් වෙන අය කියන. ඒ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ වියරු වෙන සමාජයේ ඉදිරියේ මේ කඩා වැටෙන සමාජයේ ඉදිරියේ ධර්මයේ සමාජගත කරන්න කියලා. ඇත්ත මේකයි කියලා කියන්නේ කියලා. කර්මයේ කර්මඵල විශ්වාසය මේකයි කියලා කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ ඒක අපේ වගකීමක්. ඒක අපේ සාමිච්චපටිපන්න. මොකද අපි කිව්වේ නැත්නම් මහත්යෝ මේක කියන්නේ කෙනෙක් නැහැ. අපි කිව්වේ නැත්නම් මේක කියන බුදුරජාණන් වහන්සේ වගකීම අපිට පවරලා තියෙනවා. ඒ නිසා සමාජයේ මහත්යෝ කොයිසා බරපතල වේගයෙන් විනාශය කරා ඇති කියක්. බරපතල වේගයෙන් සමාජයේ විනාශය කරා ඇදියන්නේ ඇයි? මිනිස්යා සීලයට කැමති නැහැ. සංඝයා ප්‍රාතිමෝක්ෂ සීලයට කැමති නැහැ. තේන්න. හැමෝම ගැන නෙමෙයි මම කියන්නේ. තේන්න. සුළු පිරිසක් වෝ කැමති නැහැ. ඒ කැමති නැති තැන සීලයට කැමති නැති තැන මහත්යෝ අපි නිදහසේ ස්වාධීනව අපේ කටයුතු කරන්න කැමති වෙන්නේ. ඒ නිසා අපි වැරදි ධර්මයන් සමාජගත කරනවා. වැරදි අර්ථයන් සමාජගත කරනවා. ධර්මය අධර්මය කළ සමාජගත කරනවා. විනය අවිනය කළ අපි සමාජගත කරනවා. නමුත් ඒ සියලු සමාජගත කිරීම ධර්මය කියලායි අපි දකින්න ඕනේ. ඒවත් එක ගැටෙන්න, ඒවත් එක විවේචන කරන්න, ඒවත් එක අමනාප වෙන්න, ඒවට විරුද්ධව අනිත්‍යතාව පොළඹවන්න. එහෙම ගියොත් මම ඉන්නේ එයා ඉන්නේ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ගිහි පින්වතුන්ලාගේ සමාජය නෙමෙයි ඈ. දැන් ගිහි පින්වතුන්ලාගේ සමාජෙදී අපි කියමු පින්වත් ඇමති කෙනෙකුට, മന്ത്രി කෙනෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට, ඕගලන් ආයතනයේ නිලධාරියෙකුට මහත්යෝ යම් වැරද්දක් කළොත්, යම් චෝදනාවක් එල්ල වුණොත් ඔබලා ඒකට පිළිතුරු දිය යුතුද නැද්ද? දෙන්න ඕනේ. ජනතාව ඉස්සරහට වෙලා පිළිතුරු දෙන්න ඕනේ. මාධ්‍ය ඉස්සරහට වෙලා පිළිතුරු දෙන්න ඕනේ. ඔබේ ආයතන ප්‍රධානීන් ඉස්සරහට වෙලා ඒවට පිළිතුරු දෙන්න ඕනේ. ඒ මහත්වගේ සමාජය. හොඳද? පැවිදි සමාජයේ අපිට බුදුරජාණන් වහන්සේ පනවපු විනයක් තියෙනවා. විනය කාරණා 220ක් තියෙනවා. ඒ විනය කාරණා 220 දුර්වල කරගත්තොත් ඒවා විසඳන, ඒවාට දඬුවම් කරන අධිකරණයන් 7ක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ අධිකරණයන් තුල, ඒ විනය කාරණා තුල මහත්යෝ සංඝයාට කවදාක්වත් ප්‍රසිද්ධියේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට චෝදනා කරන්න බැහැ. කිසිම ප්‍රාතිමෝක්ෂ සීලය තුල ජීවත් වෙන උපසම්පදා භික්ෂුවකට මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා, මූණු පොතක් ඉස්සරහට ඇවිල්ලා, ඔය වෙනත් නාලිකාවන් ඉස්සරහට ඇවිල්ලා කවදාස්වත් තවත් උපසම්පදා භික්ෂුවක් විවේචනය කරන්න බැහැ. ඒක විනය කාරණයක්. යම් හේකින් යම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් නොදැනුවත්ව හෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා, මූණු පොත් ඉස්සරහට ඇවිල්ලා තවත් ස්වාමීන් වහන්සේ නමකට ද්වේෂයෙන් විවේචනය කරනවා නම්, අගෞරව කරනවා නම්, බොරුවෙන් විවේචනය කරනවා නම් ඒ මොහොතේ උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල නැහැ. උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල නැතුව උන්වහන්සේට තවත් කෙනෙක්ගේ සීලය ගැන කතා කරන දශමයකවත් අයිතිය ඒ සමාජය තුළ මේ සද්ධාව දුර්වල වෙන්න. ඒ කියන්නේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක දුර්වල වෙලා පෘථග්ජන තැනට වැටෙන්න මහත්යෝ ඒ විනයෙන් දුර්වල වෙන පින්වතුන්ලා පැවිදි වේවා, ගිහි වේවා. ඒගොල්ලෝ උත්සාහ ගන්නේ විනය තුල ඉන්න අය විනය විරෝධී තැනට ඇදලා. පින්වත් ඔබ සතිය සිහිය දුර්වල වෙනා ඔය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවේචන කරන අයට මාධ්‍ය තුලින්ම පිළිතුරු දෙන්න ගියොත් ඒ මොහොතේ ඔබ සීලය තුල නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒතකොට දැන් එනං මේ සමාජය තුල මහත්වෝ මේ මාර ධර්මයන් හතර වටෙන්ම වැටවල් එල්ලලා තිනවා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක විනාශ කරලා මහත්වෝ පුළුවන් තරම් පිරිස පෘථග්ජන කියන තැනට, මිත්‍යා දෘෂ්ටිය කියන තැනට, අවිනයවාදී අධර්මවාදී කියන තැනට ඇදලා ගන්න. ඒගොල්ලෝ කරන දේ බොරු විවේචන සමාජගත කරලා ඒවාට ජනතාව අතර ප්‍රසාදයක් ලබලා දීලා
ඒගොල්ලෝ උත්සාහ ගන්නවා අපිවත් මාධ්‍ය ඉස්සරහට වෙලා මේවට පිළිතුරු දෙන්න සකස් වෙලා අපිත් විනය දුර්වල කරලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ පනවපු විනයක් තියෙනවා මාත්‍යෝ. අපිට මේ වචනයක් කතා කරද්දී විනයක් තියෙනවා. අතපය එහා මෙහා කරද්දී විනයක් තියෙනවා. මේ ධර්මයේ දේශනා කරද්දී විනයක් තියෙනවා. මේ සිවුර සකස් කරද්දී විනයක් තියෙනවා. මේ සිවුර පෙරවද්දී විනයක් තියෙනවා. මේ පාත්‍රේ පාවිච්චි කරද්දී විනයක් තියෙනවා. මේ දානය වළඳද්දී විනයක් අපිට තියෙනවා. ඉඳගනිද්දී නැගිටිද්දී ධර්මයේ දේශනා කරද්දී විනයක් තියෙනවා. මම මෙතන වාඩි වෙලා මහත්යා උතන හිටගෙන ඉන්නවා නම් මට ධර්මයේ දේශනා කරන්න ඒක අපිට විනයක්. මගේ පිටිපස්සේ මහත්තයා ඉන්නවා නම් මට මහත්තයාට ධර්මයක් දේශනා කරන්න බැහැ. මහත්තයා ගිලන් නැතුව සෙරෙප්පු දෙකක් සබත්තු දෙකක් දාගෙන මෙතන ඉන්නවා නම් මට මහත්තයාට ධර්මයේ දේශනා කරන්න බැහැ. අපි පාරේ වඩිනකොට ගමට වඩිනකොට මහත්තයෝ වටපිට බල බල අපිට වඩින්න බැහැ. අතපය විසි කරමින් අපිට වඩින්න බැහැ. බිමට බලාගත් දැසින් යුතුවයි අපි මහත්තයෝ බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයකට පනවපු විනයක් තියෙනවා. අපිට ඕන විදියට හැසිරෙන්න අපි පාරේ ඇවිදිනකොට පුතේ ගිහි පින්වතුන්ලා වගේ වටපිට බල බල ලස්සන බල බල මුද නරක බල බල එහෙම වැඩුවොත් මොකද්ද වෙන්නේ? කාමචන්දයක් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ පංච නීවරණයන්ගෙන් අපිව උතුරගෙන සත්‍ය බොජ්ජංගයන්ට අපේ ජීවිතේ දෙන්න. තෘෂ්ණාව ඇති වුණොත් දුකයි ඇති වෙන්නේ. ඒ නිසා මම රූප පස්සේ ඇස දුවනවා නම් ඒ තෘෂ්ණාව නිසායි දුවන්නේ. මා තුළ ඉතිරි වෙන්නේ දුක පමණයි. අන්න බුදුරජාණන් වහන්සේ සිහිය ඇති කරන රූප පස්සේ දුවන්නේ එපා ඇස් දෙක. බිම බලාගෙන බිමට හෙළු දැසින් ඔබ ඇවිදින්න. ගමට යනකොට පින්ඩපාතේ වඩිනකොට අතපය විසි කරමින් යන්න එපා. මොකද සද්ධාවන්ත බෞද්ධයෙක් ඒවා දකිද්දී සද්ධාව දුර්වල වෙන්න පුළුවන්. සිවුරු කඩාගෙන අතපය විසි කර කර කතා කරන්න එපා. සද්ධාව තියෙන කෙනෙක් මේවා දැක්කාම සද්ධාව දුර්වල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් කරන්න එපා. එහෙම කළොත් සද්ධාව තියෙන කෙනෙක් මේවා දැකලා සද්ධාව දුර්වල කරගන්නේ අතෝ. බුදුරජාණන් වහන්සේ අපේ සියලුම ඇවතුම් පැවතුම් මේ හුස්ම ගන්න එකත් පිට කරන එකටත් විතරයි බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවලා නැත්තේ. තේරුණා? අනිත් සෑම දෙයකටම බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවලා ඒතර මහත්තයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඕන විදිහට ජීවත් වෙන්න බැහැ. තේන්න මේ ශාසනය අයිති බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ පිළිනිවි ගිය බව ඇත්ත. මේ ශාසනයට අයිති මේ ශාසනයේ උරුමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මහසාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා මේ ශාසනය උදෙසා. උන්වහන්සේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශය දන් දුන්නා මේ ශාසනය උදෙසා. උන්වහන්සේ බිරිඳක් විසවක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුවද ඒ සෑම දෙයක්ම උන්වහන්සේ දන් දුන්නා මේ ශාසනය උදෙසා. මේ ශාසන අයිතිය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒසා කැපවීමක් කරලා බිහි කළා වූ මේ ශාසනය මරා දාන්න අපිට අයිතියක් නැහැ. මේ ශාසනය මරා දානවා කියන්නේ විනය කෙලසෙනවා කියන කාරණය. මොකද ශාසනය කියන අර්ථය පන්සලවත්, බෝධිමළුවවත්, චෛත්‍යවත්, ස්වාමීන් වහන්සේවත් නෙමෙයි. ශාසනය කියන්නේ මේ උතුම් ධර්ම විනය. මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. අපි ශාසනයේ නාමයෙන් ආරක්ෂා කරන උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයයි. අපි ශාසනය කියන කාරණේ පන්සල තියාගෙන ආරණ්‍ය තියාගෙන දානය තියාගෙන පින්කම තියාගෙන අපි ප්‍රාතිමෝක්ෂයට පයින් ගහනවා නම් මහත්යෝ අපි ඒ පයින් ගහලා තියෙන කාරණේ ශාසනය. ඒ නිසා මේ මොහොතේ මහත්යෝ අපේ එකම වගකීම විය යුත්තේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන්න. මොකද මේක ධම්වැලක් වගේ එකට බැඳිලා තියෙන්නේ. මේ ධම්වැලේ කොතනින් හෝ පුරුකක් හැදුනොත් මහත්යෝ ධම්වැලම කඩලා යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඇවැත් දෙසා පිරිසිදු වෙන්න පුළුවන් සිල්පදය පවා අපි ඊටම සතියෙන් සිහියෙන් සුරකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලය අර පාචිති කියන සිල්පදයක් දේශනා කරනවා. අපිට මාත් උදැල්ලක් කරන් පොළව හරන්න බැහැ. උපසම්පදා භික්ෂුවකට උදැල්ලක් කරන් පොළව හරන්න බැහැ. උදැල්ලක් කරන් පොළව හරන්න බැහැ විතරක් නෙමෙයි. අපිට තව කෙනෙක් ලව්වා පොළව හරන්නවත් බැහැ. තේරෙනවද? විනයක් ඒක. පාචිති විනයක්. විනය ධර්ම තුල. ඒතන අපි උදැල්ලෙන් දැක්ක ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා මල් ළඟට ඇවිත් දේශනා කරන්න. හොඳේ? තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතර ඇවිත් දේශනා කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ඇවිත් ප්‍රකාශ කරනවා මොකද්ද වරද කියලා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? ස්වාමීන් වහන්සේ මම උදේ ඉඳලේ මගේ කුටියේ මිදුලා කතු ගාද්දී ඉඳලේ පොළව හැරුණා. මොකක්කෝ තැනක පස් බුරුල් වෙලා තිබිලා හරි මොකක් වෙලා ඉඳලේ පොළව හැරුණා. ඒ උන්වහන්සේ පොළව හැරුවේ නෑ. ඒකවල දැන් උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා. සැකයක්. දෙන්නේ මගේ සිල්පදේ දුර්ලභුණාද කියලා. උන්වහන්සේ මගේ ළඟට ඇවිල්ලා දැන් උන්වහන්සේ මාත් ඇවිත් දේශනා කරන්නේ මොකටද? මගේ යටින් පොළව මාත් බලන්නකෝ විනය.
බලන්න මේකයි ශාසනය කියන්නේ මහත්තයෝ. මේකයි ශාසනය කියන්නේ. ඒතර බලන්න මේ තරුණ ස්වාමීන් වහන්සේ ඉන්න තැන අපි යන්න හදන තැනක් කියන තැන දෙක කොයිසා පරතරයක් තියෙනවද කියලා. තේරෙනවද? තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ ළඟට එනවා. උන්වහන්සේ ඇරන් දේශනා කරන්නේ ඉන්නේ. උන්වහන්සේගේ ඇරට මොකද්ද? ස්වාමීන් වහන්සේ මම පාත්‍රය හොදන්න යද්දී පයිපේ කරාමේ ආගිද්දී ස්වාමීන් වහන්සේ කූඹි දෙන්නේ එතන ඉඳලා වතුර මේ දාන පුරුවා ගලාගෙන යන්නේ ඇතුළට ගියා. නමුත් ඇත්තටම මං හිතුවා මුන් දෙන්න මැරුණා කියලා. නමුත් ඒ දෙන්න මැරුණේ නැහැ. මං ඊට පස්සේ ඒක ගලවලා ඇඟිල්ලේ දෙන්න බර. නමුත් එයාට දැන් එතන කුකුසක් තියෙනවා මගේ අතින් සත්ව ඝාතනයක් හිංසාව උනා කියලා. දැන් එයා ඒකට දේශනා කරනවා. මහත් මේකයි ශාසනය කියන්නේ. ඒතර මෙවැනි අර්ථවත් ආකාරයෙන් දේශනා කළා වූ ශාසනය තුල මහත්යෝ කාටවත් වරදින්න විදියක් නැහැ. ඔබලාගේ යම් කාගේෝ තියෙනා වූ අර බරපතල තෘෂ්ණාවට මහත්යෝ ශාසනය නම් පරි ශාසනය පරි නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා බිහි කරපු ශාසනය කවදා හරි දවසක අතුරුදහන් වෙනවා මහත්යෝ. ඒ කවුද අතුරුදහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයෙම පහළ වෙන භික්ෂුවකුයි මේ ශාසනය අතුරුදහන් කරන්නේ කියලා. සංඝ වේද කරලා, විනය අවිනය කරලා, ධර්මය අධර්මය කරලා මේ ශාසනයෙම පහළ වෙන භික්ෂුවකුයි මේ ශාසනයේ අතුරුදහන් කරන. ඒක ශාසනයක් අතුරුදහන් කරනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පිරුව දස පාරමී ධර්මයන්ගේ කුසලය අපේ අකුසලේ යටපත් කරනවා. තාම බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ශක්තිය කුසලේ ශක්තිය වැඩි. ඒ නිසා අපේ අකුසල වලට තාම ශාසනය යට වෙන්නේ නැහැ. කවදා හරි දවසක ශාසනය අතුරුදහන් වුණා කියන්නේ අපි සියලු දෙනාම විනය අවිනය කරලා ධර්මය අධර්මය කරලා කෘතඥ භාවයට වැටිලා අපි කරගන්නා වූ බරපතල අකුසල් විසින් මහත්යෝ බුදුරජාණන් වහන්සේගේ දසපාරමී ශක්තියේ කුසලය යටපත් කරලා දානවා. ඒක තමයි ශාසන අතුරුදහන් වෙනවා කියන්නේ. ඒ නිසා මහත්යෝ මොනම හේතුවක් නිසාවත් සමාජය තුළ දකිද්දී ධර්මය ඒහිපස්සිකව විවෘතව බබලනවා මහත්යෝ. ඒ නිසා තව වැරදි කරන්න එපා. සමාජය තුළ බලවත් ආකාරයෙන් බුදුදහමට නිග්‍රහ වෙන දේවල් සිද්ධ වෙනවා. ධර්ම රත්නයේ සංඝ රත්නයේට හැම තැනින්ම පන්සලට පහරව දින සංඝයාට පහරව දින තැන් සිද්ධ වෙනවා. සංඝයා අප්‍රසාදයටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ නිරේතුරුවම සුපටිපන්න ගුණය තුළ ශක්තිමත් වෙන්න. දැන් මට ඔය ගොඩාක් එලෝ ගහන අය ඉන්නවනේ. විවේචනය කරන. ඉතින් ඇයි විවේචනය කරන්නේ? මට ඔය කිසිම විවේචනයක් නැතුව බොහොම නිහඬව කොහාට හරි වෙලා ඉන්න පුළුවන්. ඒ නිහඬව ඉන්න පුළුවන් ඇයි? ධර්මයේ විදිහට විග්‍රහ කරන්නේ නැත්තම්. තේරෙනවද? ධර්මයේ විදිහට විග්‍රහ කරන්න යෑමෙන් තමයි මට මේ විවේචන මට පළවෙනි විවේචන එල්ල වෙන්නේ මේ සංඝයාගේ සුපටිපන්න ගුණය කියන කාරණේ අර්ථ දක්වලා යනකොට. මොකද සංඝයාගේ සුපටිපන්න මොනසා විවේචන වලින් කෝටියක් විවේචනාවක් මහත්යෝ සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ සංඝයා කාමයන්ගේ විසරුභාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංඝයා ගිහි ජීවිතයේ තියෙනා වූ පරිබෝධ දැකලා සංඝයා ගිහි ජීවිතේ මිදිලා උතුම් පැවිදි උපසම්පදාවට සංඝයාගේ සුපටිපන්න ගුණය. ඕක පුතේ මගේ බෙල්ල මිදිකරන මරණාසන්න මොහොතේ මං කියන්නේ මේකයි සුපටිපන්න ගුණය. මම කියන්නේ සුපටිපන්න ගුණය කියන්නේ රස්සාවක් කරගෙන පන්සල් හදාගෙන ගොවිවින් හදාගෙන ඒක සුපටිපන්න ගුණය කියලා මම කියන්නේ. එහෙම අපිට කියන්නේ නැහැ. එහෙම කියන්නේ නම් පැවිදි වෙන්න ඕනේ. එන ජීවිතේ තුල ඉන්න ඕනේ. තේරෙනවද? පැවිද්ද කියන්නේ අරසම ශ්‍රේෂ්ඨ දෙයක්. ඉදලින් පස් ටිකක් හැරුණාත් ඇවත දෙසලා පිරිසුදු විය යුතු තැනක් ශාසනය කියන්නේ. ඒක සංඝයාගේ සුපටිපන්න ගුණය තිබ්බොත් විතරයි සංඝයාගේ උච්චපටිපන්න ගුණය ඇති වෙන්නේ. ඍජු මාර්ගයේ සංඝයා ඉන්නේ. මොකක්ද ඍජු මාර්ගය? ආරෂ්ඨාංගික මාර්ගය. මොකද දුක දැකලා පැවිදි වුණේ. කාමයන්ගේ නිසරුභාවය දැකලා පැවිදි වුණේ. ගිහි ජීවිතයේ පරිබෝධ දැකලා පැවිදි වුණේ. ආයිමත් අපි ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න යන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වෙලා ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න ගියා. මොගලන් මහරහතන් වහන්සේ පැවිදි වෙලා ගිහි ජීවිතේ කරපු දේවල් කරන්න ගියා. මේ ගිහි ජීවිතේ දැන් මේ දෙක එකට බද්ධ වෙන්නේ නැහැ. මේ දෙක කවදාකවත් බද්ධ කරන්න යන්න එපා. නමුත් ජනතාවගේ තෘෂ්ණාව වැඩි වෙන්න අනිවාර්යයෙන්ම මේ දෙක එකට බද්ධ කරන්න හදනවා. මේ දෙක එකට බද්ධ කරන්න හදනවා. මේව දෙමුහුන් කරන්න හදනවා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය දෙමුහුන් කරන්න කාටවත් පුළුවන්කම නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඕන කෙනෙකුට නිදහස තියෙනවා Taman කැමති විදිහට හැසිරෙන්න. එහෙම ඒකුත් තියෙනවා. විනය කාරණා 220 දේශනා කළ අධිකරණයන් 7ක් පනවනවා. ඒ අධිකරණයන් 7ට යම් භික්ෂුවක් යටත් වෙන්නේ නැත්නම්
ඉන් එහාට ශාසනයට කරන්න දෙයක් නැහැ. අපි හිරේ දාන්න නැහැ. අපි රජතුමාට කියන්නේ හිරේ දාන්න. ඉතින් එහාට අපි විනය පනවනවා. විනය පැනෙවුවට පස්සේ ආ විනයට යටත් නැත්නම් ඉන් එහාට කරන්න දෙයක් ධර්මේ. නමුත් ධර්මේ නැති වුණා තේරුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලේ ඉන් එහාට දෙයක් නැති වුණා. මේ සංස්කාර ලෝකේ ඉන් එහාට දෙයක් තියෙනවා. තේරෙනවද? ඒව බොහොම සුන්දර ධර්මයන්. ඒ නිසා සමාජය කොයි පැත්තකට ගියත් ඔබ තේරුම් ගන්න සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්න. ඒ කියන්නේ සද්ධාව ඇති කරගත්තේ ඉන්නේ නියසිලේ පස් ප්‍රමාණිතයි. ඔබ මේ නියසිලේ පස් ප්‍රමාණිත තුල ඉන්න බව සත්‍යයක්. නමුත් ඔබ මේ නියසිලේ පස් ප්‍රමාණිත ඉඳගෙන නියසිලෙන් බිමට වැටුනේ අයගේ දේවල් වලට ඇලෙන්න ගැටෙන්න නම් යන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න. මොන චෝදනා කවුරු කළත් මොන විවේචන කවුරු කළත් ඒ චෝදනා විවේචන වලට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. පැසසුම් වලට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න. විවේචන වලට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න. ඔබ පැසසුම් ඉදිරියේදී ඇලෙන්න ගියොත්, ඔබ පැසසුම් ඉදිරියේදී ආස්වාදයටපත් වෙන්න ගියොත්, ඔබ විවේචන ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගැටෙනවා. විවේචන ඉදිරියේ ගැටෙන්නේ පැසසුම් ඉදිරියේ ආස්වාදයටපත් වෙන කෙනාමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මගේ පිටිපස්සේ ඉන්නේ මගේ සෙවණැල්ල පමණයි. මගේ පිටිපස්සේ මහත්යගේ සෙවණැල්ල ඉන්නේ. ඒ නිසා මට පැසසුම් ආවත් මට විවේචනාවක් ඒවා මගේ සාංශාරික කුසල් සහ අකුසල්. මගේ සාංශාරික කුසල් සහ අකුසල් ඉදිරියේ ඔබ අකුසල් කරගන්නෙක් වෙන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබ නිරතුරුවම විවේචනීය ඉදිරියේ ඔබ නොඇලී නොගැටී ඉන්න. ඒ නොඇලී නොගැටී ඉන්න තැන ඔබ අර විදර්ශනාවේ ගල් කණුවක් බවට ඔබපත් වෙනවා. විනිවිද දැකීමේ ගල් කණුවක් බවට ඔබපත් වුණා වෙනවා. නමුත් ඔබ විවේචන ඉදිරියේ ගැටෙනවා නම්, විවේචන ඉදිරියේ ඒවාට ඇලෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පංච නීවරණයන්ගේ ගල් කණුවක් බවට පත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. පංච නීවරණයන්ගේ ගල් කණුවක් බවට පත් වුණාට පස්සේ ඒ පංච නීවරණයන්ගේ ගල් කණුව උදේ බර වෙන්නේ සතර අපායට. මයි ඒ නිසා කවුරු වැරදි කළත් ඔබ සපත වෙන්න ඔබට මම මේ ශාසන අර්ථයන් තුල ජීවත් වෙනවා ඇස් දෙක පිය වෙන මොහොත දක්වා. මොකද අපි මේ දකින්නේ මේ සමාජය තුල මේ වෙන විනාශයන් තුල, මේ රටේ ආර්ථික විනාශයන්, මේ සමාජීය විනාශයන්, මේ කුෂිකාර්මික විනාශයන්, මේ සෑම දෙයක් තුලම දකින්නේ මහත්වෝ අපේ අකුසලයයි. කෙනෙක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ දවස්වල ගොඩක් විවේචන යනවා නේද? ඔබ වහන්සේට පහර දෙනවා මං කව මහත්වෝ ඒ විවේචන දේශ බලන්න එපා. ඔබේ මව්බිම දෙස බලන්න කියලා. මම ඔබට මතක් කරනවා කවුරුන් ඔබ විවේචනය කරනවා නම්, ඔබ සිල්වත් කෙනෙක් නම්, ඔබ ධර්ම මාර්ගය තුල අවංකව ගමන් කරන කෙනෙක් නම්, ඔබ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සද්ධාම තුල ජීවත් වෙන කෙනෙක් නම්, කවුරු ඔබ විවේචනය කළත් ඔබේ විවේචන දෙස බලන්න එපා. ඔබ මේ මාතෘ භූමිය දෙස බලන්න. මේ මාතෘ භූමිය තව වැටෙන්න තැනක් නැහැ. මේ මාතෘ භූමිය බිඳුවටම වැඩිලා තියෙන්නේ. පාසල් දරුවාගේ පටන් ඉහළම වෘත්තිකයා දක්වා උත්සාහ ගන්න රට හැරලා යන්න. ඒ රට හැරලා යන මිනිස්සයා තමන්ගේ උපන් රටට තමන්ගේ පඩියවත් දෙවන්න කැමති නැහැ. උපන් රටත් එපා වෙන තැනට මේ අකුසලය බලවත් කරලා තියෙනවා. ඇයි මේක බලවත් උනේ මහත්තයෝ? සිල්වතුන්ට කරන්නා වූ නිග්‍රහය නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතාට දෙන දානයේ ආනිසංස 100ක් තියෙනවා කියලා. දුස්සීල පුතග්ජනයාට දෙන දානයේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. සිල්වත් පුතග්ජන කෙනාට දෙන දානයේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. මහත්තයෝ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දානයේ ආනිසංස මෙපමණයි කියලා කියන්නේ බැහැ කියලා. ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දානයේ ආනිසංස මෙපමණයි කියන්න බැරි නම් සෝවාන් සකෘදාගාමී කෙනෙකුට දෙන දානයේ ආනිසංස කියන්න පුළුවන්ද? දැන් ඕක අනිත් පැත්තට පෙරලා ගන්න. පන්සිල් සමාදන් වෙච්ච මිනිස්සෙන්ද කරන හිංසාවේ ආනිසංසය කියන්න පුළුවන්ද? අද මාත්‍යෝ පන්සිල් සමාදන් වෙන මිනිස්සෙන්ට කොච්චර හිංසාද? පන්සල් වල ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන, පන්සල් වල සාමනීර සීලය ආරක්ෂා කරන අද සියලුම සංඝ රත්නයේ මහත්වෝ බලවත් පීඩාවට පත් වෙලා ඉන්නේ. මට දැන් මේ ආරම්භයට ආපුවම මට කියනවා මේවර ලයිට් බිල ලක්ෂ 3ක් විතර වෙනවා. තේරෙනවද? ඒතුළු මාස මේ පීඩාවක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියනවානේ රාජ්‍ය නායකයා මහා සංඝ රත්නයේ සතු අනිකුත් පූජනීය ස්ථාන සතු විහාර කර්මාන්ත නඩත්තු කරන්න ඕනේ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඉතින් ඒවා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ රාජ්‍ය නායකයාට ගිහිල්ලා මේ උදළුගල්ලි නිරන් පන්සල් යන්න කියලා. මොකද ඒවා කරන්නේ කියොත් රාජ්‍ය නායකතුමාට රාජ්‍ය විචාරණ වෙලාවක් නැහැ.
ඒතර රාජ්‍ය නායකයා දැනගත යුතුයි. පන්සලේ ලයිට් බිල රුපියල් 70000 ලයිට් බිල ලක්ෂ 3ක් කරන එක නෙමෙයි. එයා දැනගත යුතුයි සමාජයේ වැඩිපුර ආදායම් ලබන අයගෙන් වැඩි බදු අරගෙන පුතේ ඒ සහන ආධාරය පන්සලට දෙන්න. එවැනි වැඩසටහනක් රජයක් තුලින් දිවිය යුතු. රජය ජනතාව පත් කරන්නේ ඒකයි. එනම් අද බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා සමස්ත සංඝ රත්නයම රජය විසින් හිංසාවට පත් කරලා තියෙනවා. නමුත් සුඛෝපභෝගී ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා නේ. නමුත් එහෙම යම් පිරිසක් නිසා මාත්‍යවර අප්‍රමාණ පිරිසකට දුක් දෙන්න අයිතිය නැහැ. ඒක සමස්තයක් ඇටියට බලන්නේ විසඳුම දෙන්න ඕනේ. නමුත් බලන්න අද ඔය ලයිට් බිල් ප්‍රශ්න නිසා මාත්‍යෝ සමස්ත සංඝ සමාජයේම මානසික පීඩනයට පත් වෙලා. ඒතකොට ඔය සමස්ත සංඝ සමාජයේ මාත්‍යෝ සාමනීර කෙනා දස සීලය ආරක්ෂා කරනවා. සේකියා 75 25ක් සමාජයට ආරක්ෂා කරනවා ඇති. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සීලෙන් සිල්පද 200 මාත්‍යෝ සිල්පද 100ක් ආරක්ෂා කරනවා කියමුකෝ. ඒකට මාත්‍යෝ මේ කරන මානසික හිංසනයේ විපාකය මෙපමණයි කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ. සිල්වතුන්ට අද සමාජයේ ජීවත් වෙන පන්සිල් ගන්න මිනිස්සු කී දෙනෙක් ඉන්නවද උදේට? මාස පොයකට වසුලස්සක පොයට උපෝසථ සීලයන් සමාදන් වෙන පිරිසක් කොච්චර ඉන්නවද? නමුත් මේ අය මානසිකව හිංසනය කරද්දි මහත්තයෝ අර සිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා නම් තිරිසන් සතාට කොල්ලකින් ගැහුවොත් විපාකයන් 100ක් හරිද? දුස්සීල පුතග්ජන කෙනාට දානේ ආනිසංස 1000ක් තියෙනවා නම් දුස්සීල පුතග්ජන කෙනෙකුට කොල්ලකින් ගැහුවොත් විපාකයන් 1000ක්. එනම් මාත්‍යෝ පන්සිල් රකින්න, අටසිල් රකින්න, සාමණේර සීලය රකින්න, උපසම්පදා සීලය රකින්න මාත්‍යෝ ගිහි පැවිදි පින්වතුන්ලාට කරන මානසික හිංසනයන් මේවා විපාක එද්දි මාත්‍යෝ මන් නම් හිතන්නේ අනාගතේ රටක් තියේවි කියලා. අදම නිවැරදි නෝන. ඒතර අදම නිවැරදි වෙන්න ඕනේ නම් ඔබලා බුදුදහම ගන්න ඕනේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. බුදුදහම පැත්තකින් තියන්න. බුදුදහම පැත්තකින් තියලා ඔබලා කර්මය කර්මඵල විශ්වාසය කියන කාරණේවත් අරගෙන හොරකම් කිරීම නතර කරන්න. මහත්යෝ අද ඉඳන් මේ රටේ හොරකම් කිරීම නතර කළොත් අද ප්‍රශ්නයක් මතුවේද අපි? මතුවෙන්නේ නැහැ. මම දැන් පහුගිය කාලෙක හිටිය රාජ්‍ය නායකයෙක් මේව මාල් වාඩි වෙලා මම එයාට කිව්වා. මහත්යෝ ඔබතුමාට කරනවා නම් කරන්න තියෙන එක දෙයක්. අර මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළ තියෙන විශේෂ අධිකරණයක් පිළිගන්න ස්වාධීන අධිකරණයක් මාස 3ක් ඇතුළත තීන්දුව දෙන්න ඕනේ. අතීතයේ කරපු වැරදි අතහරින්න, අතීතයේ කරපු හොරකම් අතහරින්න, අදින් පස්සේ වැරදි කරන ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්, නිලධාරියෙක් හොරකම් කරන මේකට ගෙනල්ලා දඬුවම් කරනවා කියන ඒ ස්ථිර තැනට එන්න ජනතාවට විශ්වාසය දෙන්න මාත්‍යෝ එක නිදන් රට ගොඩ නැගෙනවා. නමුත් මාත්‍යෝ ඕක කරන්නේ නැතුව බුදුදහමට බැලලා වැඩක් තියෙනවද? ස්වාමීන් වහන්සේලාට බැලලා වැඩක් තියෙනවද? ලයිට් බිල වැඩි කරලා වැඩක් තියෙනවද? මේ අවශ්‍ය දේ කරන්නේ කෝටි ගණන් ටෙන්ඩර් වලින් වංචා වලින් ගන්න තියෙන හැමදේම මේ පෙණි අරගෙන මාත්‍යෝ ආර්ථිකයේ බිඳුවට දාලා අර පැත්තෙන් සිල්වතුන්ට හිංසා කර තවත් රජයේ අකුසල් ජනතාවගේ අකුසල් ශක්තිමත් කරලා මාත්‍යෝ පෙරලා ඒ බැනුම ශාසනයට යොමු කරනවා. ඒ නිසා ශාසනයට මේ බයින බැනුම් වලට සම්පූර්ණ වක් කියන්න ඕනේ මේ ආණ්ඩුව. මේ ආන්ති ඔය ඔක්කොම පාර්ලිමේන්තුව 225 දෙනාම මම ඒකයි කිව්වේ අපේ රටේ බරපතල දේශපාලන ත්‍ස්තවාදයක්. ඒ ත්‍ස්තවාදය කොටි ත්‍ස්තවාදයට වඩා බරපතල ත්‍ස්තවාදයක්. ඔය ත්‍ස්තවාදය මේ රට කවදා හරි මාත්‍යවර අප්‍රිකාවේ අර දුර්වලම රාජ්‍යයක් කියන තත්ත්වයට ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ මේ අනතුර මේ ඔබ උපන් රට ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩි රට ජයශ්‍රී මහා බුදුසමිඳුන් වහන්සේ සම්බරි මහා සෑ සමුදුන් වහන්සේ දන්තදාතුන් වහන්සේ ශ්‍රීපාද පද්ම වහන්සේ වැඩ සිටින රට. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි මේ අර්බුදකාරී අවස්ථාවේදී රටින් පලා යෑම නෙමෙයි, රට ඇතහැරලා යාම නෙමෙයි, උදේ සමගි වෙලා එකතු වෙලා අත්වැල් අල්ලගෙන මේ අනතුරට මුහුණ දෙන්නවායි කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ උතුම් චතුරාර්ය සත්‍ය තුලින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයක එකතු කරගෙන ඒ කුසල් ශක්තියේ මාත්‍යෝ අපි මේ අනතුර පුංචිව ප්‍රමාණයක් යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. හොඳයි පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ඒ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරලා ඒ සිරස ගුවන් විදුලියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අප්‍රමාණ වූ සැනසෙල්ලටපත් වුණා. ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඒ වගේ මේ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා
වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. අපට ඒ කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයාට, ඒ පින්වත් පුබුදු මහත්මයාට, ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී ඒ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. හැමෝටම ගොඩාක් පින්.